ඔයාලව අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අද අපි කතා කරන්න යන්නේ කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍ය කියලා රචනා ප්‍රශ්නයක් ආවොතින් ලියන්න ඕනේ මොනවද කියලා. 1. මොනොසැකරයිඩ් ශක්ති ප්‍රභාවයක් ලෙස ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල තැනුම් ඒකක ලෙස මෝල්ටෝස්, සුක්‍රෝස් වැනි ඩයිසැකරයිඩ් සහ පිෂ්ඨය සහ ග්ලයිකජන් වැනි පොලිසැකරයිඩ්. නියුක්ලියෝටයිඩ් වල සංඝටක ලෙස DNA සහ RNA. 2. ඩයිසැකරයිඩ්. කිරිවල සංචිත සීනි ලෙස ලැක්ටෝස්. ෆ්ලෝයම තුල පරිවහනයේට සුක්‍රෝස්. උක්ෂාකයේ සංචිත සීනි ලෙස සුක්‍රෝස්. 3. පොලිසැකරයිඩ්. සංචිත පොලිසැකරයිඩ්. ශාක සහ හරිත ඇල්ගී හෙවත් ක්ලෝරොෆයිට්ස් සෛල බිත්තියේ පිෂ්ඨයේ ශක්ති ප්‍රභාවයක් ලෙස ග්ලූකෝස් ගබඩා කරයි. සත්වයින් සහ දිලිකයින් තුල ග්ලයිකජන් ශක්ති ප්‍රභාවයක් ලෙස ග්ලූකෝස් ගබඩා කරයි. ඩේලියා ආකන්ද තුල ඉනියුලින් ශක්ති ප්‍රභාවයක් ලෙස ෆ්‍රක්ටෝස් ගබඩා කරයි. ව්‍යුහමය පොලිසැකරයිඩ්. ශාක සහ හරිත ඇල්ගිය හෙවත් ක්ලෝරොෆයිට්ස් සෛල බිත්තියේ සෙලියුලෝස් ඇත. ශාක පටකවල මධ්‍ය සොස්තරයේ පෙක්ටින් ඇත. ශාක සෛල බිත්තියේ හෙමිසෙලියුලෝස් ඇත. ප්‍රාග්නෂ්ටික සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් ඇත. දිලික සෛල බිත්තිය සහ අත්‍රොපෝඩාවන්ගේ පිටසැකිල්ලෙහි කයිටින් ඇත. එහෙනම් යාළුවනි, තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. මේ වැඩේ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න. ඔයාලගේ යාළුවොත් එක්කත් අපිව ෂෙයා කරලා යාළුවොත් එක්ක දෙනම බෙදා ගන්න.